යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති මේ මග ඇතේ පරේ දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ පරේ කිරිලි සහ කුරුල්ලා හොයාගන්න හැටි. ඉතින් මේ ඉන්නේ කිරිලි, මේ ඉන්නේ අය කුරුල්ලා. මෙයා මේ ටෙඩි පාකිස්තාන් මාර්කේට අයත් වෙන කිරිල්ලියෙක්. මෙයා තුන්රුඩි ඉඳලා තියෙනවා. මේ ජෝඩුවම වල තිබ්බේ ඉඳලා තියෙනවා. මේ ඉන්නේ සුදුආර අලු කිරයි අලු කුරුල්ලෙක්. සුදුආර අලු කුරුල්ලෙක් මේ ඉන්නේ. ඔයගොල්ලන්ට පේනද මේ බලන්න. ඇස් මෙයාගේ සුදු. මෙයාගේ ඇස් රෝස. පේනද? ඉතින් කිරිලි සහ කුරුල්ලා හොයාගත්තා මුලින්ම මම මේකෙදි ක්‍රම තුනක් කියලා දෙනවා ඔයගොල්ලන්ට. මේ තමයි පළවෙනි ක්‍රමය. මෙයාලගේ බෙල්ල උස්සලා බලද්දි මේ තියෙන කිරිල්ලිගේ බෙල්ල මේ තියෙන කුරුල්ලාගේ බෙල්ල. ඉතින් ඔයගොල්ලන්ට වෙනද කිරිල්ලිගේ බෙල්ලට වඩා කුරුල්ලාගේ බෙල්ල සාමාන්‍යයෙන් මහතයි. ඉතින් දෙවෙනි ක්‍රමය තමයි මෙන්න මෙතන මේ පරයන්ගේ යට කටු දෙකක් තියෙනවා. ඉතින් මේ කටු දෙක අසට ඇඟිල්ල යවන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට ඒ කටු දෙක ඈත් වෙලා නම් තියෙන්නේ ඇඟිල්ල යවන්න පුළුවන් විදිහට ඒ තමයි කිරිල්ල. ඉතින් මේ කුරුල්ලා ඕගොල්ලන්ට පෙන්නන්න. කුරුල්ලාගේ මෙතන මේ කටු දෙක හොඳටම ළඟ තියෙනවා. ඇතුළට යවන්න තියා හිතන්නවත් බෑ. ඉතින් එහෙම තමයි කුරුල්ලා සහ කිරිල්ල හොයාගන්නේ. ඉතින් තව විදිහක් තියෙනවා ගුරු කරනවා කියලා. ඉතින් මේ විදිහ මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මේ දෙන්න අපි කූඩුවට දාගන්නවා දැන්. ඔන්න බලන්න කුරුල්ලා දැම්ම කූඩුවට බක්කියට. ඔන්න දැන් අපි කිරිල්ලිය දානවා. අර අලු එක කුරුල්ලා කුරු කරනවා පේන ඇති. අන්න ඒ විදිහෙන්වත් අපිට හොයාගන්න පුළුවන්. කිරිල්ලියත් ගුරු කරනවා ඉන්න සමහර අය. ඒ වුණාට කුරුල්ලාගේ සයිස් එකටම ගුරු කරන්නේ නැහැ. ඔයගොල්ලන් ඕනේ දෙන්න. මේ ඔන්න බලන්න. ඔන්න බලන්න. දැන් පේනවාද කිරිල්ලි ගුරු කරනවා. කිරිල්ලි ගුරු කරන එක කුරුල්ලා තරම් ශබ්ද නැහැ. කුරුල්ලා සාමාන්‍යයෙන් ගුරු කරන්නේ කිරිල්ලිගේ පස්සෙන් යන ගම. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට කුරුල්ලා සහ කිරිල්ල හොයාගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් අවසానයි.